YouTube channel. ඉතින් අද මම ඔයාලත් එක්ක share කරගන්න ආවේ අපිට ගෙදර ඉඳන් ලේසියෙන් හදාගන්න පුළුවන් face pack එකක් ගැන. ඉතින් hostel එකෙන් ගෙදර يعني campus එකෙන් ගෙදර ආවට පස්සේ තමයි මේ විදිහ එකක් use කරන්නේ. ඇත්තටම මූණේ ගොඩක් pimples ඇවිල්ලා තියෙනවා මේ දවස්වල. campus exam එකත් එක්ක හිර වෙලා හිටියේ. ඉතින් ගෙදර ආවට පස්සේ තමයි මේ විදිහ එකක් උනත් use කරන්න පුළුවන් ඉන්නේ අපිට. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්නේ මේ කිරි කහයි එකතු කරලා හදාගන්න පුළුවන් හොඳම face pack එකක් ගැන. ඒස් ගෙදර ආවම පස්සේ තමයි මේ විදිහ එකක් වුණත් අපිට මට use කරගන්න පුළුවන් ඉන්නේ. මොකද කැම්පස් එකේ මේ දවස්වල ඔයාලා දන්නවානේ රටේ තත්ත්වය කොහොමද කියලා. ඉතින් ගෙදර ආවට පස්සේ ඉතින් මම බැලුවා මේ විදිහ එකක් use කරලා බලන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් guys අද මම මේ මගේ face pack එකට use කරේ මුදවපු කිරි. ඇත්තටම මේ face pack එක ගොඩක් videos වල මම දැකලා තිබ්බා. ඒ නිසා තමයි මාත් මේක use කරලා බලන්න හිතුනේ. ඉතින් මේකට අපි මුදවපු කිරි මේස හැඳි දෙකක් සහ තව එකකට අපි එකතු කරනවා කහ කුඩු මේස හැඳි භාගයක්. ඉතින් මේ දෙක තමයි අද අපේ face pack එකේ අමුද්‍රව්‍ය දෙක වෙන්නේ. මේ දෙක මෙහෙම එකතු කරලා ඉවර වෙලා අපි මේක හොඳට mix කරගන්න ඕනේ. ඉතින් අර මුදවපු කිරි වල තියෙන කැට වගේ ස්වභාවය නැති වෙනකන් මේක cream එකක් වෙනකන් අපි හොඳට මේක කවලම් කරගන්න ඕනේ. හරි ඉතින් දැන් ඔයාලට පේනවනේ මේක cream එකක් වගේ කවලම් වෙලා තියෙන්නේ. ඉතින් ඊළඟට මම මේ ආවේ කොමාරිකා කෑල්ලක් කපා ගන්න. මොකද අපි මේක අපේ මූණේ ඇප්ලයි කරනකොට කොමාරිකා වල ගාලා ඇප්ලයි කරා නම් හොඳයි. කියන්නේ අපි මේ පැක් එක මූණට ඇප්ලයි කරලා ඉවර වෙලා කොමාරිකා කෑල්ලකින් හොඳට අපේ මූණ ස්ක්‍රබ් කරගන්න ඕනි නිසා. හැමෝගෙම ගෙවල් වල කොමාරිකා පැලයක් නැති වෙන්නේ නැති නිසා ඔයත් අනිවාර්යෙන් මේකට කොමාරිකා කෑල්ලක් යූස් කරන්න. ඉතින් මෙන්න මේ විදිහට කොමාරිකා කෑල්ල අරගෙන හොඳට සෝදලා අපි මේකේ තියෙන කටු අයින් කරගන්න ඕනේ. හරි දැන් ඉතින් අපි මේක අපේ මූණට ඇප්ලයි කරලා බලමු. මේ face mask එක ඔයාලා ඕනම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. උඩට කරලා බැඳ ගන්න ඕනේ. මොකද face mask එක use කරනකොට ඔන්න මෙන්න මේ විදිහට අපි බෑන්ඩ් එකකින් උඩට කරලා දාගෙන තමයි අපේ face mask එක use කරන්න පටන් ගන්න. හරි එහෙනම් දැන් අපි මේක අපේ මූණට ඇප්ලයි කරලා බලමු. හරි ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත පැක් එක. මේකට අපි දාගෙන තියෙන්නේ කර්ඩ් සහ ටියුමරික්. ඉතින් මේ කිරි කහයි යූස් කරලා තමයි මේ පැක් එක හදාගෙන තියෙන්නේ. එහෙනම් අපි මේක අපේ මුඛේ ඇප්ලයි කරන්න බලමු. අපි ගත්ත කොමාරිකක් තියෙනවා අපිට යූස් කරන්න. මම මේකත් ගත්ත ළඟට. තවල් පේන විදිහ වගේ මේ මුනේ තියෙන පැකින් වගේම මේක ඕනම ස්කින් ටයිප් එකකට පාවිච්චි කරන්න පුළුවන් face pack එකක්. ස්කින් ටයිප් එක ඔයිලි ස්කින් එකක් වුණා, ඩ්‍රයි ස්කින් එකක්, නෝමල් ස්කින් එකක් වුණත් ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ මාස්ක් එකෙන් අපිට ගොඩක් වාසි ලබා ගන්න පුළුවන්. සමේදී නව පැහැගෙනවීම, කුරුලෑ, පැල්ලම් වලට මේ මාස්ක් එක ගොඩක් හොඳයි. තව ඔයාගේ කුරුලෑ නිසා ඇතිවෙච්ච ලප කැරල් වලට වුණා ඇතිවෙන කුරුලෑ තත්ත්ව පාලනයට වුණා මේ face pack එක ගොඩක් වටිනවා. වගේම අපි මේ face pack එකට කහ යූස් කරලා තියෙන නිසා ඒකෙන් අපිට ගොඩක් ප්‍රතිඵල ගන්න පුළුවන්. මොකද කහ කියලා කියන්නේ හොඳ ප්‍රතිලක්ෂිකාරකයක්. ඇත්තටම ළමයි මේක ඇප්ලයි කරනකොට තේරෙනවා මේක නිකන් ක්‍රීම් එකක් වගේ.
තවත් දෙයක් තමයි යාළුවනේ ඔයාලා මේක මූණට ඇප්ලයි කරනවා නම් ෆේෂියල් බ්‍රෂ් එකක් යූස් කරලා ඇප්ලයි කරනවා නම් තවත් හොඳයි. ඉතින් මම මේ හැන්දක් ආදරෙන් තමයි මේක ඇප්ලයි කරේ මගේ මූණට. අනිවාර්යයෙන්ම මතක තියාගන්න මේක ඔයා බෙල්ලටත් තීන්දුව ගා ගන්නට ඕන. මොකද අපි මූණට කරන දේ අපේ බෙල්ලටත් කරන්න ඕනේ. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට ගන්න ඕනේ. කොහොම හරි ඔයාලට ඇලර්ජල් එක මේ ගුණ කරලා මේවා අපි ස්වාභාවිකව ගත්ත ඇලර්ජිය. ඉතින් ඒකෙන් ආඩ පේන යනවා මේ ගන්න එක. හරි. ඇත්තටම මේක ඔයාට මූණට විතරක් නෙවෙයි ඔයාගේ අත්වලට උනත් යූස් කරන්න පුළුවන්. බොඩි ස්ක්‍රබ් එකක් විදිහට උනත් පාවිච්චි කරන්න පුළුවන්. මගෙත් අද මේකේ ගොඩක් ඉතුරුන් නිසා මම අත්වලටත් මේක පාවිච්චි කරා. පැකින් ගොඩක් ඉතුරු වෙලා තියෙනවා. ඒ නිසා මම බැලුවේ මගේ බොඩි එකටත් මේක ඇප්ලයි කරලා බලන්න. ඇත්තටම බොඩි ස්ක්‍රබ් එකක් විදිහට උනත් මේක පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට. අපි මේක අපේ අත්වල ගානකොට උඩ අතට ගා ගන්න උදව් කරන්න. හරි ඉතින් දැන් ඔයා මේක මූණට ඇප්ලයි කරලා ඉවර වෙලා විනාඩි 10ක් විතර ඉන්න ඕනේ. 9ක් වගේ ප්‍රමාණයක් ඉඳලා ඉවර වෙලා ඉතින් මේ ස්ක්‍රබ් එක අපි හොඳට ඔයාලගේ ෆේස් වොෂ් එකෙන් මූණ සෝදලා වොෂ් කරලා ඉවත් කරගන්න. Hi guys, ඉතින් දැන් මම මේ විනාඩි 10කට පස්සේ මගේ මූණ ඉතින් ඔනහොම ඉන්න මම ටස් ගාලා මගේ මූණ වොෂ් කරගෙන ඇවිල්ලා ඔයාලට පෙන්නන්නම් ඔයාලට මේ ෆේස් මාස්ක් එකේ වෙනස කොච්චරද කියලා. ඇත්තටම ඉතින් මේක ගොඩක් අපේ ඉතුරුණු නිසා මම මගේ අත්වලටත් මේක ඇප්ලයි කරා.
ඉතින් යාළුවනේ ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම vlog with Kaya මාව subscribe කරලා තියාගන්න. ඉස්සරහට ලස්සන වීඩියෝස් මම අරගෙන එන්න. හරි දැන් මම මගේ මූණ වොෂ් කරගෙන ආවා. ඉතින් ඔයාලා හැමෝම ඔයාලගේ මූණට ෆේස් ටවල් එකක් යූස් කරන්න ඕනේ. ඉතින් මමත් මේ විදිහට ෆේස් ටවල් එකක් යූස් කරනවා. ඉතින් දැන් මම ඒකෙන් මගේ මූණ හොඳට පිහිටගෙන ඉවර වෙලා හරි ඉතින් මේ තියෙන්නේ මගේ දැන් මූණ ඇත්තටම ඇත්තටම මේක අපේ මුහුණට ගොඩක් හොඳයි. මොකද අපි කහ මේකට ඇප්ලයි කරලා තියෙන නිසා. මේ ස්ක්‍රබ් එක යූස් කරාට පස්සේ ඔයාට අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එකක් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ඇලෝ ජෙල් එක හරි ඔයාගේ ටෝන් එක හරි ඇප්ලයි කරන්න. එහෙම අරගෙන ඉතින් ඔයාලා පාවිච්චි කරන ටෝන් එකකින් ඉතින් ඔයාගේ මුණ ලස්සනට තියාගන්න මෙන්න මේ ෆේස් ස්ක්‍රබ් එක ඔයා සතියකට දෙපාරක් වගේ යූස් කරනවා නම් ගොඩක් හොඳයි. මේකෙන් හොඳ ප්‍රතිඵල තියෙන නිසා. ඉතින් අදට වීඩියෝ එක මෙතනින් ඉවරයි. තවත් ලස්සන වීඩියෝ එකකින් අපි ආයෙ හම්බෙමු. එතකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි.